මේ වගේ තීරණයක් මම නොගෙන හිටියා නම් හොඳයි කියලා හිතිච්ච අවස්ථාවන් ජීවිතේ තියෙනවා නම් ඒ ගැන කතා කරමු. මෙහෙමයි පසුතැවෙනවා කියන එක ඇත්තට මම කියන්නේ පසුතැවෙන්න ඕනේ මිනිස්සෙක් වුණා. පසුතැවුනොත් විතරයි අපි තව ගෝල් එකට තව ටික අර ඉන්සෙන්ටිව් එකක් එනවා කියන්නේ මොටිවේෂන් එකක් අපිට තියෙන්නේ පසුතැවුනොත්. හැබැයි පසුතැවිලා ඒකෙන් එන ඉම්පැක්ට් එක අපි නෙගටිව්ලිද ගන්න පොසිටිව්ලිද ගන්න කියන එක අපේ මත තියෙන්නේ. ඉතින් හැබැයි මම පසුතැවිච්ච අවස්ථා සියල්ලෙදිම ඒක ගත්තේ පොසිටිව් ධනාත්මක පන්නරයක් විදිහට. ඉතින් ඒන පසුතැවිච්ච තැන් තිබිලා තියෙනවා. ඔව් අනිවාර්යෙන් පසුතැවිච්ච තැන් මම හිතන්නේ හැමෝගෙම ජීවිතවල තිබිලා තියෙනවා. ඒ වගේම මගේ ජීවිතේත් තිබිලා තියෙනවා. ඉතින් අර එහෙම මම උදාහරණයක් විදිහට ගන්නව නෙමෙයි පසුතැවිච්ච අවස්ථා මම හේතු කරගත්තා මේ දේවල් වලට එන්න. ඉතින් එක අවස්ථාවක් කිව්වොත් එහෙම පසුතැවුන හින්දා සමහර දේවල් වලින් මම ඒකත් එක්කම මගේ ජීවිතය ගොඩක් වෙනස් කරගත්තා. හැබැයි හොඳ පැත්ත. ඉතින් මේ 2025 මම ලෝක මිස් ශ්‍රී ලංකා වෙන එකත් ඒකේ තව ප්‍රතිඵල. ඉතින් මම ඇත්තටම අර මේ පොසිටිව්ලි අපි දේවල් බාර ගන්න එක තමයි අපේ මේ ජීවිතේට ගොඩක් අලුත් දේවල් එන්න හම් වෙන්නේ. මම හිතන්නේ නංගි ඔතනිනුත් හොඳ පණිවිඩයක් එනවා. හොඳේ. දැන් ඇත්තටම හිතන්න මිනිස්සු පසුතැවෙනහම වෙන්නේ ගොඩක් වෙලාවට මේ කඩන් වැටෙන එක. ඒගොල්ලෝ බලනවා මේ ඇයි මට එහෙම උනේ කියලා සමහරලාට ඒකම මේ එල්ලිලා ඉන්න උත්සාහ කරනවා. හැබැයි දැන් ඔයාගේ කතාව ඇහුවට පස්සේ මට තේරෙන්නේ මේ පසුතැවීම කියන්නේ වෙස්වලාගත් ආශිර්වාද කියලා. සමහර විට ඔයා කියපු විදිහට මට තේරිච්ච දේ තමයි සමහරට ඔයාගේ ජීවිතයේ ඒ සඳහන් කරපු පසුතැවීම ඇතිවන සිදුවීම් නොවුනා නම් සමහරට ප්‍රතිභා ලියනාරච්චි මිස් ශ්‍රී ලංකා ගැන නොවෙන්නත් ඉඩ තිබුණා.